හයි යාලුවනේ කොහොමද ඉතින් ඔන්න ඔයාලා අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මං ගෙනාවා මගේ ෆයිටට ගෑනු සතෙක්. ටෑන්ක් එක කලින් කාමරේ තිබ්බේ ඔන්න ටෑන්කේ තැනත් පොඩ්ඩක් වෙනස් වුණා. ටෑන්කේ ගෙනාවා පොඩ්ඩක් ඉස්සරහට. ඔන්න ඉතින් මෙයාට ගෑනු සතෙක් ගෙනල්ලා තියෙන්නේ. තාම ඇක්ලිමේට් වෙනකම ටිකකින් අපිට ටෑන්ක් එකට දාගමු. ඔන්න ඒත් එක්කම කියන්න ඕනේ මගේ ගෙනාපු රෙට්ටේල් කැට්ෆිෂ්ලා ටික නැති වුණා. ඊට ෆිල්ටරේෂන් වල අඩුවක් තමයි ෆිල්ටරේ පොඩ්ඩක් මදි. මොකද මම පවර් ෆීටර් එකක් විතරයි පාවිච්චි කරලා තිබ්බේ. ඒක ඇත්තට මදි වුණා. ඉතින් ඒකත් එක්ක මං හිතුවා ෆිල්ටර් එකක් හදන්න කියලා. මේ ටැංක් එකේ දැන් පැරට්ලා දෙන්න ඉන්නවා. ඔස්කලා දෙන්න මේ ටැංක් එකට දැම්මා. දැන් මේ ටැංක් එකේ ඔස් කලා දෙන්න ඉන්නවා තාවකාලික. ටැංකි දෙකට මම ෆිල්ටර්ස් හදන්න ගත්තා. ස්ටම්ප් දෙකක් මෙතන ගහනවා. දැන් ඒ ටික අලවලා තියෙන්නේ. ඒ ටික අලවගෙන කරගත්තා. ඉතුරු වැඩ ටික තියෙනවා කරන්න. ওই ටික තමයි දැන් තියෙන්නේ. ෆයිටර් මේක වටේ කැරක් කැරක් හිටියේ. මෙයා එලියට දානකම් ඉතින් ඔන්න අපි දැන් දාමු ඇතුළට බලන්න කොහොමද කියලා. ඔන්න යාලුවනේ එහෙනම් දැනට ඔය ටික තමයි විස්තර. මාළු හදද්දී ඔය වගේ තමයි අතපසුවීම් වෙනවා, වැරදි වෙන්න පුළුවන්. ඒව පුළුවන් තරම් අඩු කරගෙන කරන්න බලන්න ඕනේ. ඉතින් ඒකට හොඳ දේවල් දැනගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. අත්දැකීම් කියන එක සෑහෙන්න වැදගත්. ඒක ඉතින් මාළු ඇති කරලම තමයි ගන්න පුළුවන්. එහෙනම් ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහටත් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න ඕන නම් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.